කොහොමද යාළුවනේ ඔයාලා හොඳින් නේද? ඔන්න මම අදත් ඔයාලට ලස්සන වීඩියෝ එකයි ආවේ. ඔන්න අදත් පිග්මන්ටේෂන් වලට, කළු ලප වලට, පරණ පැචස් වලට මේ හැම දෙයකටම හොඳම විසඳුමක් ඔයාට අරගෙන ආවා. ඉස්සර දාපු වීඩියෝස් හරියන්නේ නැති කට්ටියට සමහර විට මේක හරියන්න පුළුවන්. වයස යනකොට තියෙන ප්‍රශ්නනේ මේ හැමදේම හිමින් හරිගස්ස ගමු. හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය තමයි මම අද ඔයාලට පාවිච්චි කරන්න කියලා දෙන්නේ. ඉතින් අපිට ඉස්සෙල්ලාම උවමනා වෙනවා වදමලක්. වදමල් හොයාගන්න ලේසියිනේ. විටමින් E එකක්. ඊට පස්සේ රෝස වතුර ටිකක්. ඊට පස්සේ ග්ලිසරින්, ඇලෝවෙරා ජෙල් ටිකක්. මේ අපි අද හදන්නේ පිග්මන්ටේෂන්, කළු ලප, ඊට පස්සේ පරණ පැචස් වගේ ඒ සේරම නැති කරගන්න ඔන්න හොඳම විසඳුමක්. ඉතින් ඔන්න තව අපට අවශ්‍යම වෙන හොඳම අමුද්‍රව්‍ය තමයි කරාඹු නැටි. මේක ඉතින් කුස්සිය ගිහලා ගේන්න ඕනේ. මම ඔන්න අරගෙන ආවා 6ක් 7ක්. ඒක හොඳටම ඇති. ඔන්න දැන් ඒකත් භාජනෙට දැම්මා. ඉතින් යාළුවනේ ඔයාලා තාම RY hair oil එක ගැන දන්නේ නැහැ නේද? ඒකනේ කොණ්ඩේ මේ විදිහට වැවෙන්න ඕනේනේ. ඔයාලගේ කොණ්ඩේ මේ වගේ තට්ටේ වගේ නම් පනාවට මේ විදිහට කොණ්ඩේ ගැලවෙනවා නම් ඊට පස්සේ මහත්තුරුන්ගේ මේ වගේ තට්ටේ පෑදිලා ගොඩක් කනස්සල්ලෙන් ඉන්න කට්ටිය ඉන්නවා. මට කෝල් කරලත් අහන කට්ටිය ඉන්නවා. ඉතින් මේ හැම දෙයකටම විසඳුම තමයි මේ RY hair oil එක. ගත්තු කට්ටිය නම් මට තාම එක වැරදි කමෙන්ට් එකක්වත් දාලා නැහැ. ඉතින් ඔයාලටත් ආසයිනේ ඔන්න අදම මේ නම්බර් එකට කෝල් කරගන්න පුළුවන්. හරි ඔන්න අපේ තෙල් එක කිව්වා. දැන් අපි හදන්න යන දේ පටන් ගමුකෝ නේද? ඔන්න කරාඹු නැටි ටික මගේ මේ කප් එකට දාගත්තා. ඊට පස්සේ අපි එකතු කරගන්නේ රෝස වතුර. රෝස වතුර කඩවල වල ඕන කඩවල වල ගන්න තියෙන ෆාමසි වල බෙහෙත් කඩවල ඔයාට ලබා ගන්න හරිම ගාණ අඩුවෙන්. ඔන්න මේ විදිහට කරාඹු නැටි ටික දාලා රෝස වතුර ටික දාලා හොඳට පෙඟෙන්න තියෙන්න ඕනේ. මේ අපේ මූණ මේ විදිහට පැචස් ගොඩක් දවස් පිම්පල්ස් ආපු ඒවා යන්නේ නැහැ. මේ හැම දෙයකටම ගොඩක් හොඳයි රෝස වතුර. දැන් මම කරන්න යන්නේ අපේ මේ වදමල් එක තියෙනවනේ. මට හම්බුනේ පොඩ්ඩක් පර වෙච්ච වදමල් එකක්. ඉතින් ඔන්න ඒකත් මේ වතුරයකට මේ රෝස වතුර කරාඹු නැටි මේ සේරම හොඳට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. හොඳට කලවම් කරන්න ඒ පෙඟෙන්න උඩින් වතුර දාගන්න. රෝස වතුර ටිකක් වැඩියෙන් දැම්මට කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඔය බලන්න මම දාලා තියෙන. දැන් හොඳට කලවම් කරන්න ඕනේ. කලවම් කරලා අපි දැන් කරන්නේ මේක එක රැයක් පෙඟෙන්න වහලා තියන්න ඕනේ. එක රැයක්. හරි රයිට්. දැන් ඔන්න පහවදා උදේ බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. හරි. ඔන්න දැන් බලන්න කොහොමද කියලා. හොඳට පෙඟිලා පාටත් ඇවිල්ලා පේනවාද ඔයාලට? හරිම ලස්සන කලර් එකක් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් අපිට කරන්න තියෙන එකම දෙයයි මේ වගේ වීදුරු භාජනයක්. ඒ කියන්නේ වීදුරු බෝතලයක්. හරි. වීදුරු බෝතලයකට අපේ පොඟවපු වතුර ටික මේ බෝතලයට එකතු කරගන්න ඕනේ. කරාඹු නැටි ටික අයින් කරලා මලත් අයින් කරලා ඔය වතුර ටික විතරයි අපට අවශ්‍ය වෙන්නේ. රයිට්. ඔන්න හිමින් සීරේ මම ඒකත් ওই විදිහටම ඔන්න පෙරා ගත්තා. දැන් බලන්න කොහොමද මල් ටිකයි කරාඹු නැටි ටිකයි විතරයි තියෙන්නේ. වතුර ටික බෝතලයට දාගත්තා. හරි. දැන් අපි මොකද කරන්නේ බලන්න. ලස්සන කලර් එකක් මේ පාටට එනවා. මොකද මලේ පාටයි අර කරාඹු නැටි එකේ පාටයි. ඒ සේරම හොඳට එකතු වෙලා. දැන් අපි මේකට එකතු කරගන්න ඕනේ ග්ලිසරින්. ග්ලිසරින් කියන්නේ ඉතින් අපේ හැමට වයසට යනකොට මම හැම වීඩියෝ එකේම වගේ කියනවා ගොඩක්ම හොඳයි. අපේ වයසට එන මූණේ තියෙන හැම පැචස්ම රැලි ගතිය නැති වෙන්න හොඳයි. දැන් ඊට පස්සේ මම එකතු කරගන්න යන්නේ විටමින් E කැප්සූල් එකක්. මේකත් ෆාමසි වල ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ විටමින් E ගැන ගොඩ කට්ටිය මගෙන් ප්‍රශ්න කර අහනවා මිස් මේ විටමින් වලින් මොනවද වෙන්නේ? මේ රෝම වැවෙනනේ මට දැන් දන්නේ මෙයාලා කොහෙන් හොයාගන්නවද කියලා. ඉතින් ඔන්න විටමින් E වලින් අපිට ලබා ගන්න පුළුවන් දේවල් මම ඔයාලට දාන්න. ඔයාලා මේ chart එකේ බලන්න. ඔන්න හරි. ඔන්න විටමින් E කැප්සූල් එක මම මේ විදිහට ඒක තියෙනවා ඔයිල් එකක්. ඒ කියන්නේ තෙල් එකක්. ඒ තෙල් එක අපේ මූණට ගොඩක්ම හොඳයි. ඔන්න ඒකත් අපේ අර වතුරයකට එකතු කරගත්තා. දැන් ග්ලිසරිනුත් දැම්මා.
විටමින් E දැම්ම මේ සේරම දැම්මට පස්සේ තව එකම එක දෙයයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. මේ ඇලෝවේරා ජෙල් එක. අනිවාර්යයෙන්ම අද නම් අහන්න එපා කෝමාරිකා දැම්මත් හොඳයිද කියලා. කෝමාරිකා නම් අහන්නත් එපා. ඒක ඇත්තටම කෝමාරිකා එක අපිට හරියන්නේ නැහැ. අපිට හරියන්නේ අද කෝමාරිකා ජෙල් එක. ඒ කියන්නේ ඇලෝවේරා ජෙල් එක විතරයි. දැන් ඔන්න ඒකත් එකතු කරා. ඊට පස්සේ අපිට තියෙන හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ සේරම හොඳට මික්ස් කරගන්න එකයි අපේ තියෙන එකම මේ. දැන් හරි වතුරයකට කොහොමත් මික්ස් වෙනවා. මික්ස් වෙන්නේ නැත්තේ විටමින් E තෙල් එක විතරයි. ඒත් ඔක මේ විදිහට මේ කලවම් කරපුවාම ඒකත් හිමින් සීරුවේ හොඳට මික්ස් වෙනවා. දැන් හරි දැන් පේනවාද කොහොමද කියලා හොඳටම කලවම් කරලා තියෙන්නේ. දැන් අපි මේක පාවිච්චි කරන්නේ කොහොමද? අනිවාර්ය රැට මේක පාවිච්චි කරන්න ඕනේ. හොඳට මූණ හොදගත්තා. මේ විදියට ඔයා වතුර ඒකේ තියෙන අර වතුර කියන්නේ ඒක දැන් සිරප් එකක් වගේ. ඒ කියන්නේ හොඳට පොඩ්ඩක් උකු ගතියට වෙලා තියෙන්නේ. හොඳට මූණට, බෙල්ලට, අතට හොඳට ඇප්ලයි කරන්න. ඔයාගේ පිග්මන්ටේෂන් තියෙනවා නම්, කළු ලප තියෙනවා නම්, සමහර කටේ අත්වලත් නිකන් කළු පැචස් වගේ තියෙන අවුවට පිච්චිනේවා මේ හැම දෙයකටම හොඳයි. හැබැයි රැට විතරයි මේක පාවිච්චි කරන්න ඕනේ. ඔන්න ওই විදිහට ඔයා පුළුවන් තරම් මසාජ් කර තියෙන තැන්වල මසාජ් කර හොඳට මේ විදිහට ගන්න. ඊට පස්සේ උදේ නැගිට්ටාම ලස්සනට මූණ හොදලා ඔයාගේ මූණ කණ්ණාඩියෙන් බලන්නකෝ. දවසෙන් දෙකෙන් නෙමෙයි ඉතින්. ඔයාලා හැමදාම බලාපොරොත්තු වෙන දවසෙන් දෙකේ නම් ඒක නම් වෙන්නේ නැහැ. බොරු කියන්න අවශ්‍ය නැහැනේ. ඉතින් සතියක් දෙකක් මාසයක් පාවිච්චි කරලා බලලා ඔයාට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. වීඩියෝ එක ඉවර වෙනකන් ඔයා බැලුවා නේද? බලන්න subscribe කරලා තියෙනවද කියලා මගේ channel එක. ඔයා අලුත් නම් අනිවාර්යෙන් අද subscribe කරගෙනම යන්න. මේ වගේ ලස්සන වීඩියෝස් ඔයාලට හැමදාම බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එක ඔයාලා හම්බ වෙනකන් කට්ටියම පරිස්සමෙන් ඉන්න. take care. bye bye.